නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමං තීති හොඳයි මේ ස්ථානයට වැඩහිඳ වදාරන ඓතිහාසික කත්නෝරුව පුරාණ රාජමහා විහාරාධිකාරී අපේ ගෞරවනීය රාජාංගනේ සුධම්ම ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි පින්වතියනි මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බලාගෙන හරි බලාපොරොත්තුෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට මේ සියලු දෙනාගේම මේ පැමිණීම අරමුණ තමයි පින්නතුනි නිමෙන එක. මේ සියලු දෙනාගේම පරම අපේක්ෂාව තමයි සංසාරේ කල්ප ගානකින් ලැබුණු මේ මනුෂ්‍ය ආත්ම භාවය නිවන් දකින්න යන ගමනේ හරි වාසනාවන්ත තැනක් හම්බෙලා තියෙනවා. ඒ තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්ම භාවය මේ මනුෂ්‍ය ආත්ම භාවය. මේ ඇවිල්ලා එක්කහු වෙලා ඉන්නේ ඒ ආත්ම භාවයට සාධාරණයක් කරන්න. මේ කත්නෝරුව වෙනදුනේ මේ ඇත්තටම කත්නෝරුව කියලා ගමක් නැහැනේ. එක්ක කුඩා කත්නෝරුව නැත්තම් මහා කත්නෝරුව. මගේ හැම සාතිකයකම තියෙන්නේ මං කත්නෝරුව කියලා දාලා. මේ මුළු ලෝකයක් කත්නෝරුව කියන ගම ආයිත් මෙහෙන් කවුරුත් ඔලිම්පික් ගියපු කෙනෙක් නෑනේ අද දැනගන්න. දන්නේ අඳුරන්නේ
මේ කත්නෝරුව කියන ගම පුදුම විදියට සංඝ පරම්පරාවට බැඳිලා තියෙනවා. අපවත් වුණු අපේ කුඩා කත්නෝරුවේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ අධිකාචාර්ය අපේ කුඩා කත්නෝරුවේ විනීත හාමුදුරුවෝ අපේ මෙතන වැල්ලල් පන්සලේ ඉන්න සීල විමල හාමුදුරුවෝ පින්නතුනි ගමක් බැබලෙනවා නම් බැබලෙන්නේ කත්නෝරුව බැබලෙන්නේ හාමුදුරුවෝ හින්දා. කත්නෝරුව ගැන මුළු ලෝකයක් කතා කරන්නේ හාමුදුරුවෝ හින්දා. උන්වහන්සේලාගේ නමට කලින් කියන්නේ ගම. මේ ගම්මාන පිටින් හරි වාසනාවන්තයි. මේ ගම්මාන පිටින් හරි භාග්‍යවන්තයි. මොකද ඔය ඉතින් හැබැයි හැදෙනවා නම් හැදෙන්න පුළුවන් ගමක් තමයි කත්නෝරුව. ඇයි හාමුදුරුවෝ ඉන්නවනේ සෑහෙන්න. නිවන් දකින්නවා නම් හවහම නිවන් දකින්න ඕන කොහෙද? දකීද කත්නෝරුව නිවනවා නැද්ද? කත්නෝරුව පොලිසියකට එක පැමිණිල්ලක්වත් නොයා යුතු ගමක් මොකක්ද? කත්නෝරුව. ඇයි මේ හාමුදුරුවෝ වැඩිපුර ඉන්න ගමක් නේ. මතක තියාගන්න. මේ ඉස්කෝලේ මම ඉගෙන ගත්ත පාසල. එතකොට නේ මම 2007 ආවට පස්සේ ඔය දාවේ අවුරුදු 18කට පස්සේ කෙසේ හෝ වේවා මුළු ලෝකෙම පින්නතුනි දැන් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මම ඊයේ දවසේ විතරක් ලක්ෂයකට විතර බණ කිව්වා. ඊයේ දවසේ විතර. අද උදේ ගල්ගමේ කියලා ගියවිලා. දැන් මම මේ ගිරලාභව කොළඹ යන්න ඕනේ. ගිය අවුරුද්දේ මං ගණන් හදලා බැලුවා. බණ 400 ගණක් කියලා තිබ්බේ. එන්නතුනි ලක්ෂ 35කට විතර බණ කියලා තියෙනවා. මං ඔය අර 5000 ගානේ දාලා හොඳේ. ඒ කියන්නේ සම්බන්ධ වුණු අඩුම ප්‍රමාණය 5000 ගාල. මොන 5000ද පින්නද? එක දන ලක්ෂය ඉඳලා තියෙනවා. කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙනකොට කෝටිය පයින්නවනේ. කෝටියකට බණ කියන්න හම්බෙනවා කියන්නේ. මේ බින්නතුන් හිතනවා ඒක ලේසි පහසු පුණ්‍ය කර්මයක් කියලා. මිනිස්සු වෙලා උපදින එකම නෙමෙයි තියෙන අරුමේ. අරහත් ධජයක් දරණ එක, බණ කියන එක, සසර කෙටි කරගන්න පුළුවන් හරි පහසු මාර්ගයකට එළඹෙන්න තියෙන අවස්ථාව මම මේ පින්නතුන්ට දේශනා කරන්නේ. ජීවිතයක වචනකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා. භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට මේ ස්වර්ණමය අවස්ථාව ලැබුණේ සංසාරෙ පුදුම විදිහට පින් කරන්න ඇති. දැන් මේ පින්නතුන් මේ අම්මලා තාත්තලා ඔය නියත දැන් ඉතින් මේ පිට්ටනිය තනකොළ පාගගෙන නිදි කුම්පකට වෙන්නේ. මෙහෙම ඇවිල්ලා ඉඳගෙන පන්සිල් ටිකක් හරි ගන්න. උදේ ඉඳන් හිතන්න ඇතිනේ බණ අහන්න යනවා කියලා. මෙහෙම එන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? අපි මෙහෙම උවමනාවෙන් උනන්දුවෙන් බණ අහනවා.
අපි වගේම තව කොට්ටාසයක් ඉන්නවා පින්නතුණුය. ඇඟේ කෑල්ලක් ඉල්ල ඉල්ලනේ වකුගඩුවක් ඉල්ල සල්ලි එක්කව කරනවා. මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? සංසාරේ කල්ප ගාන දුක් විඳින්න ඕනේ පින්නතුනේ. මිනිස්සු වෙලා උපදින්න. ඔය අතපය හතර හොඳට වැඩන්නේ තාම. බලන්න ඔය අර මහ ව්‍යසනයක් වෙච්චනේ කොවිඩ් වසංගතය ආවා. මා දල බල පුළුවන් කාරකම් තියෙන සල්ලිකාරයෝ මැරුණේ නැද්ද? මැරුණා. මේකම් වලම්මලාට තාත්තලාට තිබ්බ 7-8 ගමනක් හොදලා දාන මාස්ක් එකක් නෙමෙයිද? වෙන මොනවද තිබ්බේ රැකෙන්න කියලා? ප්‍රකෝටිපතිව මැරුන්නේ නැද්ද? මැරුණා. නිකමටවත් හිතිලා නැද්ද තාම බේරිලා ඉන්නේ කියලා? මේ වෙනේවත් එක්ක නිකමටවත් හිතිලා නැද්ද තාම පුදුම විදිහේ වාග්යක් තියෙනවා කියලා? ඔය අතපය හතර වැඩ කරන එක මම යෝජනා කරන්නේ පින්නතුනේ මේක අපත් කරගන්න එපා. ලැබිලා තියෙන අවස්ථාව මගහැර ගන්න එපා. මොකද අපේ මේ හිත අපේ මේ අවස්ථාව මගහැර ගන්න එපා කියලා මම දේශනා කරේ. අවස්ථාව මගහැරුණොත් මගහැරෙන්නේ ඇයි? අපිට අකුසල් සිද්ධ වෙන පව් පිරෙන ඔය දොරවල් තුනයිනේ තියෙන්නේ. හිතයි, කයයි, වචනයයි. ඔච්චරයි. ඔය දැන් ඉඳන්ම පුරුදු වෙන්න. මේ කය වචනේවත් සංවර කරගන්න. හරි අසංවර හිතට එන හැම එකක්ම ටිකක් අර පෙරලා ගන්න බලන්න. අපිට සංවර කරගන්න තියෙන්නේ හිතයි, කයයි, වචනයයි විතරයි. උදාහරණයක් විදියට බලමු. අපේ කටවල් ලැවිස්සන එක පින්නතුණියා හිතන්නවත් වෙලාවක් ඉන්නේ නැහැ. දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය හිටගත්තොත් එහෙනම් පිටිපස්සේ මිනිස්සු මොකද කියන්නේ? අකුණු හරපු කියන්නේ හිතා ඉන්නවද? මම මේ පටිගත කරන හින්දා තන කියන්නේ ගැසුව තනක. හිටගත්තා කියලා. ඇයි පේන්නේ නැහැ? වෙවුලනෝ. ඇයි? මේ හිතන දේ ගැන ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒකට ක්‍රියාත්මක වෙන්න අපි හිත ඉන්නවද? හොඳට මතක තියාගන්න. දැකලා මොකක් හරි හිතිලා ඒක එළියට දානකොට මේක එළියට දාපුවාම අකුසලයක් පාපයක් සිද්ධ වෙනවද කියලා හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මිනිස්සෙක් වෙලා ඉපදුනහම බැඳගන්න හදාගන්න ඕනේ. එක සම්දිස්ථානයක් තමයි ජීවිතේ. අර හිතන දේ ගැන දෙපාරක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණා නම් මං හිතනවා ඔයත්තන්ට මුණ පාන්න වෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අර භාගිනී සංඝරක්කිත හාමුදුරුවෝ මම මේ කියන්නේ හිතේ හැටි. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි ඉන්නවා. පොඩි හාමුදුරුවන්ට හොඳ සිවුරක් හම්බෙනවා. ලොකු හාමුදුරුවන්ට ඕක දෙන්න හදනවා. ලොකු හාමුදුරුවෝ එපා කියනවා. උන්වහන්සේට තියෙනවා පින්නතුනේ. පොඩි හාමුදුරුවන්ගේ හිත රිදෙනවා ලොකු හාමුදුරුවෝ එපා කියපු හින්දා.
ලොකු හාමුදුරුවෝ කියනවා දවල් වෙලා මම මෙව කියනකොටත් ඔයත් කල්පනා කරන්න ඔයත් උන්ගේ හිත කොහෙද තියෙන්නේ කියලා. ඌව ගහන යන්නේ මේ පොඩි නම වටාපතරන් හුලම් ටිකක් පවන් ගහන්න කියලා. පවන් ගහනකොට කල්පනා කරනවා සිවුරත් එපා කිව්ව දුක හිතුණා මං සිවුර වැරලා යනවා කියලා කල්පනා කරනවා. කල්පනා කරනකොට දැන් මතක් වෙනවා සිවුර වැරලා ගිහිල්ලා හරක් බලනවා එළුව බලනවා කසාත බඳිනවා දරුවෝ හදනවා පවන් ගහන ගම. දැන් මේ හිතනවා හිත ඉන්නකොට එකපාර හිතනවා දැන් පොඩි එකෙක් එහෙම හදලා ලොකු හාමුදුරුවෝ බලන්න නෝනත් එක්ක එනවා කියලා. ඕන් දැන් දෙන්න කරත් එනවා නෝන ලොකු හාමුදුරුවෝ බලන්න. එනකොට කල්පනා වෙනවා බැරි වෙලාවත් බිරිඳාතින් පොඩි එකා වැටුනොත් මොකද කරන්නේ? දෙනවා කෝටු පහරක් කියලා වටාත්ෙන් ලොකු හරොන්ට ගන්නවා. හිත තිබ්බේ කොහෙද? තව මේ පවන් ගහනවා බැඳලා ළමයි හදලා හේරම ඉවරයි. පුරුදු වෙන්න. ඔය නේ පුළුවන් තරම් හිත ටිකක් අල්ලගන්න බලන්න. ඇති වෙන හැඟීම ගැන දෙපාරක් විතර හිතන්න. කුලප්පුණම් වෙන්න යන්න එපා ඕනෑවට වැඩිය. අර මේ ගම්වල අම්මලා තාත්තලා හරි කලබලයි. පුදුම විදිහට වංචාකාර සිතුවිලි වලට වහල් වෙලානේ ඉන්නේ. අර මතකයි නේද බින්නසුනේ මේ. අර දුප්පත් මිනිස්සයානේ. ඔය ඉස්කෝලේ පහේ පන්තියේද කොහෙද නේ ඔය කතාව තියෙන්නේ. නැතිබරිකම හින්දාම පිළට වෙලා කල්පනා කරන මම මේ කියන්නේ දැන් ගම්වල කොල්ලොන්ට වෙලා තියෙනද? පිළට වෙලා කල්පනා කරනවා මුරුංග ගහේනේ මල් දාලා තියෙනවා. පොරට මෙහිලා පේනවනේ. පළු දානවා කරල් වෙනවා පැහෙනවා. ඕන් දැන් කපනවත් එක මුරුංග කඩලා මිටි බැඳලා අරගෙන යනවා පොළට. මේ පාර නම් කරත්තයක් ගේනවමයි කියනවා. මං කියන්නේ මේ සිතුවිලි වලින් කරන දේවල්. කරත්තේ අරගෙන එනවා. අරගෙන එනකොට ගන්න බෑනේ ඇයි? මුරුංග ගහ මිදුල නැද්දනේ. ගත්ත පොරව කැපුවා මුරුංග ගහ. මලුත් නැහැ, කොලත් නැහැ, මුරුංගත් නැහැ, කරත්තෙත් නැහැ, සල්ලිත් නැහැ. අපේ ආධ්‍යාත්මයේ පිරිහෙන්නේ නිවන් දකින මාර්ගයේ ආවරණය කරන පංච නීවරණ ධර්මවල එකක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්තියත් එක්ක. මම ඔය මෙහෙම දේශනා කරන්නේ පින්තුනේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු ලෝභය, ද්වේෂය ප්‍රධාන අකුසල මූල ධර්ම වල එකක්. ද්වේෂය නඩත්තු වෙන්නේම අපේ සිතුවිලිත් එක්ක. අද ඉඳන්ම පුරුදු වෙන්න ඔය ජීවිතේ පන්සිල්වත් රකින්න. නිස්කාරණේ මැරිලා යන්න එපා. හේතු මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්නද? මොකටවත් නෙමෙයි. නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙලාවේ ඒකට අවශ්‍ය පාරමිතා පුරන්න. එනිසා මම යෝජනා කරනවා මේ අවුරුද්ද අධිෂ්ඨාන කරන්න අඩුම පන්සිල්වත් රකින්න බින්නදුනි. අඩුම තරමේ මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ මරණ මංචකේ හා පැත්තයි මෙහා පැත්තයි පේනකොට මගේ අතින් වෙච්ච වැරද්දක් නෑ, මගේ අතින් වෙච්ච පාපයක් නෑ කියන එක.
මිනිස්සුන්ට දැනිලා තියෙන්න ඕනේ, මිනිස්සුන්ට තේරිලා තියෙන්න ඕනේ. මොකද අර භාග්‍යවතුන් වහන්සේගේ අවදී එතන පින්නතුනේ සරියුත් හාමුදුරුවන්ගේ යාළුවා එක්තරා බමුණෙක් ඉන්නවා. මේ බමුණා අපේ ජීවිතය ගැන මේ කියන්නේ පුළුවන් කාලේ හරි සෙල්ලක්කාර විදිහට ඉන්නවා. රජුරොන්ට හරි හිතවත්. එතකොට ඔය කසාදෙකුත් දෙවෙනි පාරටත් කරගන්නවා. ඊට පස්සේ ඔය රජුරොන්ට සම්බන්ධ වෙලා ඉඩම් මංකොල්ල කනවා. දැන් වගේම තමයි. කත්නෝරුවේ තිදියා දාන්නෝඩ මෙදියන්තලා හොරාකා මිනිසු නැහැ. ඔය පාරවල් එහෙම මුංගින් දානකොට කෑවද මේ නැහැ. කත්නෝරුවේ එහෙම නැද්ද? මම කියන්නේ රජ කාලෙත් එහෙමයි. මම දැන් මතක් වෙන්නේ අපේ ගම යහවලා වයි ගියා. කියලා හිතන්නේ ගල්බාගින් තමයි. මෙහෙම පස්පව් දස අකුසල් කරන්න පුළුවන් කාලේ කරලා කවුරුත් නොහිතන විදිහට ජීවිතය අර ජරාවට ව්‍යාධියටපත් වුණාට පස්සේ මං කියන්නේ බින්නතුනේ ඔය මරණකොට මතක් වෙනවා කියලා මේවා. ව්‍යාධියටපත් වුණාට පස්සේ අර බමුණ කියනවා මට ඒ සූත්‍රේ නම දිවාග තියෙනවා එළියට එන්නේ. මේ දරුවන්ට කියනවා පුතේ මට හරි අමාරුයි ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ එක්ක කරගෙන එන්න. සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. සරියුත් හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මගේ යටිපතුල් පළල දෙපැත්තට අදිනවා වගේ හරි වේදනයි. මතක තියාගන්න ඕන හොඳ නෝද? ආයෙත් දරුවොත් නෑ, සල්ලිත් නෑ, යාළුවොත් නෑ. මේක තනියම කන්න බැයි අපි. ඔය ගම්වල තින් දන්නවනේ නේ කරන දේවල්. කත්නෝරේ නම් ඔය කරන්නේ නැද්ද තියා? පුදුම විදිහටනේ ඔය. පොඩි වැඩ කරනවා. ගමින්ද කියන්නේ පිට වගේ නම් කියනවා. මොක කෙරුවත් තමන්ගේ හෘද සාක්ෂියට අත තියලා බලනකොට මේක වැරදි මේක පව් කියලා දැනෙනවා නම් මේක වංචාවක් කියලා දැනෙනවා නම් මේක හොරකමක් කියලා දැනෙනවා නම් මේක අනුන්ගේ දෙයක් කියලා දැනෙනවා නම් මේක අනේකට පාඩුවක් කියලා දැනෙනවා නම් කවදාවත් පින්නතුනේ ඔය ඒ වගේ වැඩක් කරන්න එපා. හේතුව අර බමුණ කියනවා සරියුත් හාමුදුරුවන්ට හාමුදුරුවනේ මගේ ඔළුව දෙපැත්තට පළලා අදිනවා වගේ වේදනයි. සරියුත් මහරහතන් වහන්සේට කියනවා හාමුදුරුවනේ පපුව පළලා දෙපැත්තට ඉරනවා වගේ වේදනයි. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක තනතුරු දරපු සරියුත් මහරහතන් වහන්සේ බලලා කියනවා මේ ඔය දැන් ඔබ උපදින්න හදන්නේ අවීචි මහ නරකේ. මේක එහෙම ලේසි පාසු නෑ වෙන්නසනේ. ඔය අපිට දැන් මේ උඩ පිටස්තර ලෝකේ දැනෙන වේදනාව දැන් විඳින දුක ඕක දුකක් නෙමෙයි. දුක විඳින්න තියෙන්නේ වෙනදුනේ. අවසාන මොහොතේ ඒක අපි තනියම විඳින්න ඕන එක. ඒක කියන්න කෙනෙක් නැහැ. මේක ඉතින් බලන්න නම් මැරෙන්න වෙනවා.
ඒක හරි අප්‍රසන්නයි වෙනදුනේ කියනවා ඔය දැන් අවීචි මහ නරකේ වේදනාව පේන්නේ බලන්න පින්නතුනේ අපිට මේ නේ සාමාන්‍යයෙන් ඔය විලේ වැඩ කරනකොට උදැල්ල වදිනව නේද නියපොත්තේ එතකොට ඇති වෙන වේදනාව කොහොමද ඒ විදිහේ 100 කෝටි ගුණයක වේදනාවක් විඳින්න වෙනවා සමහර මිනිස්සු කිව්වට මෙව්ව මරණකම් විතරයි කියලා මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට මෙව විඳින්න වෙනවා නේ දේවදූත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා අපාගත වුණාම විඳින්න වෙන වේදනාව අපාගත වුණාම මුහුණ දෙන්න වෙන පීඩා සරියුත් මහ රහතන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රඥාව යානුභාවයෙන් ධනංජානි සූත්‍රය ධනංජානි ගෙහිත පිහිටවනවා නරකයේ ඉඳන් පින්නතුනි තිරිසන් ලෝකයට ඔයත්තුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ජීවිතේටවත් හිදිලා නැද්ද ඔය ගෙවල් වලට එනව නේද අර කන් කඩාගෙන කුණු වෙලා බල්ලෝ කත්නూరు වෙන්නේ නැද්ද නිකමටවත් හිදිලා නැද්ද ඔහොම උපදී කියලා හිදිලා නැද්ද කවදාවත් අකොයි දෙන්න හරකට ගහලා හෙලවනවා මිසක් කවදාවත් හිදිලා නැද්ද ඔය තිරිසන් ලෝකෙක උපදී කියලා ධනංජානගේ හිත තිරිසන් ලෝකෙ පිහිටුවාට පස්සේ ඒකේ වේදනාව එහෙම්ම දැනෙන්න ගන්නවා සංසාරේ කරපු කුසල අකුසල් පින්නතුනේ ඔය කොච්චර කුටි කන්න ඕනදනේ ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් പ്രേත ලෝකෙට අරගෙන යනවා මේවා ඉතින් අර මහා ප්‍රඥාවෙන් අගතැම්පත් සරියුත් මහ රහතන් වහන්සේ කරනවා විනා හිත පිහිටවන අන්තිම මොහොතේ പ്രേත ලෝකේ බේනෝ ඔය සෙම්සොටු සරව අසුචි මල මුත්‍රා අනුභව කර කර ඉන්නවා പ്രേත ලෝකේ බේනෝ ඔය සමහරු කියනවා නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ නැද්ද මෙහෙම කත්නෝරුවේ පොල් ගහන්න නැද්ද මොකක් හරි වුණා පොල් ගහනවා නේද ඇඹරියන් කුණුවයන් නේ මිරිගියන් කොරවයන් කියලා ගහනවා මම මේ කියන්නේ මාළු පිනු යන්න ඒවට මට ගන්න පොල් ගහනව නෙමෙයි කවදාවත් ඕක කරන්න එපා දෙස් දෙවල් තියන්න එපා කවදාවත් කියනවා නේද සමහරු මම ඒ කියන විදිහටම කියන්නද කියනවා නේද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕනේ කියලා කවදාවත් කියන්න එපා වෙන්නතුනේ නේද ආබාධිත දරුවෝ ඉපදුනාම කවුරු ඉස්සරහද විඳවන්නේ පේනවද ඇස් ඉස්සරහ විඳවන හැටි මේ කිව්වනම් ඇති බුදුවරුනේ උගන්වන්නේ වෙලාව යනවා හරි ඉක්මනට හොඳ විනාඩි 40ක් ඉවරයි සෝස් කාට වඩන්නේ වෙලාව යනවා භාසතිව කරෝතිව යම කියයි නම් හෝ කරයි නම් ඒකනේ අර චක්කං වහතෝ පදං එහෙම නැත්නම් ඡායාවන පායිනි සිත මනස මුල් වෙලා ප්‍රධාන වෙලා පෙරටු වෙලා සංසාරේ කියපුවා කරපුවා තමයි දවසක අපිට විඳවන්න වෙන්නේ දැන් අපි හිතමුකෝ
අපේ වෙලට අලි බැස්ස කියලා. අල්ලපු කෑල්ලට බැහැලා නැහැ. අපිට සතුටු නැද්ද අරකටත් බැහැලා තිබ්බොත් එහෙම? මගේ එක විතරක් පොඩි වෙන්නේ නැතුව. අපූර්වට කියනවා නේද? මේක වනසලා අරකගේ කොටවක් තියලා නැහැ කියලා. හරි සතුටුයි අරකක් නැති වුණා නම්. ඔය කත්නෝරුවේ ගෙවල් හදන්න වැලි ගේන්නේ දවල්ද මහරෑ පාන්දරද? මොකද මහරෑගේ හිතවල තියෙන හොඳකම. ඒ පොලිසියට කියනවාට කත්නෝරුව එහෙම නැතේ සමහරට. හිතවල මොනවාද තියෙන්නේ? මිනිස්සේ ගයක් දොරක් හදා ගන්නවටවත් කැමති නැහැ. මට පහුගිය දවස්වල පොලිසියක මහත්තයෙක් කියනවා හම්දුරුවනේ මේ වැහලා වෙල් වලට එක්කහුව වෙච්ච වැලි. ඒක අදිනකොට මේ පෝල් දෙනවනේ. අපුදුම රුදාවක් නේ දෙන්නේ තව කාට හරි හරියනවනම්. එහෙම වෙන්න එපා. මේක තේක්ක ගොමුඩක්වත් කපන්න පුළුවන්ද? කෝල් දෙනවා. මතක් වෙන්නේ අපේ ගමේ අහවලා ආයි කියලා. ගම්වල ඉන්න ලියාපදිංචි මට්ටමේ වන්නන්නයින් ගහන මිනිස්සු. පුරුදු වෙන්න. හිතවල තියෙන්න ඕන හරි කරුණාවන්ත භාවයක්. ඇති වෙලා තියෙන වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති කරලා මැරෙනව මිසක්කල් කිසි දෙයක් තියාගෙන ඇති කරගෙන මැරෙන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ කල්ප ගානක් යනකම් ආය අපිට බැරි වෙයි පින්නතුණු සතෙකුට වතුර උගුරක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවයනේ. එතකොට ඔය නැති බැරි මිනිස්සෙකුට හාල් හුණ්ඩුවක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මං කියන්නේ මේක එහෙම මිස් කරගන්න එපා. මේක හරියට පරිස්සම් කරගන්න. වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. බුදු වෙන්න පෙරම් පුරුපු උත්තමය මේ ඔය ශාන්තිවාදී ජාතකේ බෝධිසත්වයෝ අතපය හතර කපනකොට කටු මිටි වලින් පපුව තලනකොටත් මොකක්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ඔච්චරයි. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ මණික් කරුවා වරමද්ද ඔළුවට දාලා නරල කරකල කලන්තේ හැදෙනකොට ලේ පයින්නකොට ගිජුලිහිනියා මරුණා කියලා දැනගත්තට පස්සේ තමයි කිව්වේ ගිජුලිහිනියා තමයි මණික ගිල්ල කියලා. අයියේ නැත්තම් ඒ ගිජුලිහිනියා මරනවනේ. වචනේ පරිස්සම් කරපු විදිහ, වචනේ පරිස්සම් කරපු හැටි, ගෙවල් දොරවල් වල ඉන්නකොට හිත පරිස්සම් කරනවා වගේම කයෙන් සහ වචනයෙන් පරිස්සම් වෙන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ අරේ පරේෂණ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ දෙමේ භික්කවේ පරේෂණ ආර්යාච පරේෂණ අනාර්යාච පරේෂණ අනාර්ය පරේෂණේ කරුණු හතරයි. ජාති ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ, ජරා ධර්මයේ, ව්‍යාධිය, මරණය.
මේ තත්වයන් වලට පත් වෙනවා කියලා දැන ඒ තත්වයන් වලට පත් වෙන්න අවශ්‍ය අපි කරුණු හොයනවා. අපි දන්නවා හොඳටම ජරාවට පත් වෙනවා කියලා. කවුද ඔකට ලෑස්තිලා ඉන්නේ? අපි හොඳටම දන්නවා අපි ව්‍යාධියට පත් වෙනවා කියලා. කොච්චරද කියනවා නම් ඒකේ තියෙන බරපතලකම. මම ගියා පින්නතුනේ. දැන් මේ අම්මලා තාත්තලා මෙතන ඉඳගෙන ඉඳලා දැන් සමහර කාලා කණ්ඩත් නැතුවද? ගියපු ගමන් ඔය තේ කහට ටිකක්වත් බොන්නේ නැද්ද ගෙදර ගිහිල්ලා? මාන්සියට විඩාවට තේට්ටුවට බොනෝ. මං ඔය ලෙඩෙකුට පිළිත් කියන්න ගියා. ඒ තාත්තා කියනවා මම මේ කියන්නේ පින්නතුනේ තේ කහට ටිකක්වත් බොන්න බැරි වෙනවා අපිට. ඒ තාත්තට රස්නේ පිටින් තේ බොන්න ඕනලු. එහෙම කියපුවාම නේද කිරියත්තලා කොහොමත් කහටනේ බොන්නේ නේ. එහෙම කියපුවාම දුව මොකද කරන්නේ? අර නහයට දාලා තියෙන බටේ තොප්පියක් වගේ තියෙනවා ඒකට උඩට ගහලා තමයි තියෙන්නේ. අර තේ ටිකක් හදලා හොඳටම ඇල් වතුර වෙන්න නිමලා අර බටේට ටික ටික දානවා. ගොත ගහලා කිව්වා ආය කවදාවත් තේ ටිකක්වත් බොන්න හම්බෙන්නේ නැහැ මට කියලා. කොච්චර වෙල් කුඹුරු අපිට තිබ්බත් ඉඩකඩම් තිබ්බත් ඕ අපිට පරිභෝජනය කරන්න බැරුව යනවා පින්නතුනේ. පැහැදිලිද මං කියන්නේ? උගුර තෙමෙන්න වතුර ටිකක් බොන්න බැරුව යනවා. දැකලා නැද්ද එහෙම මිනිස්සු? ඕන තරම් ඉන්නවා. හැබැයි තිබහ නැතුවද? උවමනාව එමටයි. කත්නෝරුවේ අපේ අම්මලාගේ තාත්තලාගෙන කොහෙ ගිහිල්ලාවත් නේ කීයට හරි කමක් නැහැ. වැවට ගිහින් නාලා එන එක තරම් ආයේ වෙන එකක් නැහැ. මං කියන්නේ ඕකත් බැරි වෙනවා. ඔය කියනව නේද ගෙවල් වලින් නෑවට වැඩක් නෑ. වැවට ගිහින් එන්න නැතුව කියලා. ඔය පොඩි දෙයක් දැකලා තියෙනවද මාස ගණන් නාන්න බැරුව ඇඳන් වල ඉන්න මිනිස්සු? කොහොමද ඉන්නේ? මම මේ කියන්නේ මේකේ විඳින්න තියෙන දුක කෙලවරක් නැතුව. මම මේ කියන්නේ මේකේ විඳින්න තියෙන වේදනාව කෙලවරක් නැතුව. එනිසා ඔය හරි පරිස්සමට ඉන්න. වචනකින්වත් මං අයත් කියන්නේ පාපයක් නම් කරගන්න එපා. මේක සත්තුන්ටත් පොදුයි මේක මිනිස්සුන්ටත් පොදුයි. අහඹු දේවල් කොච්චරද කියනවා නම් කරුම හොඳේ. අපි නොහිතන වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට හිතා ගන්න බැරි විදිහට අපේ ධෛර්යමත් භාවයේ නැති වුණු කර්මය දැඩි වුණාම කර්මය ප්‍රබල වුණාම බුදුරු ගන්නනේ කම්මං දල්හං කිංති කරෝමි. තුන් හිතකින්වත් හිතන්නේ නැති දේවල් වෙනවා. අවුරුදු කීපයක් ඇති මතකත් ඇරියා. පැරලියට මෙහා කහව හරි අකුරලා හරි පල්ලෑ ඔය අම්බලන්ගොඩ දුවෙකුයි අම්මා කෙනෙකුයි වැදුනා කෝච්චියට. අර රේල් ගේට්ටුවක් දැම්මේ දුවගේ තාත්තා විදේශ රටක ඉන්නේ. මේක හරි ප්‍රසිද්ධ කතන්දරයක්. ස්කූටරේ පොඩි කෙල්ල හිටියේ පිටිපස්සේ.
කෝච්චිය යන හින්දා අම්මා බයික් එක නවත්තගෙන ඉන්නවා. කෙල්ල එකපාරම ආවා ඉස්සරහට. ඔය මොකක් හරි හැන්ඩල් ලිවර් එකක් අතෑරුණාම නේද ඔබ යන්නේ? මන් දන්නේ. කෙල්ල ඉස්සරහට නගින්න යනකොට අම්මා අතින් අරක ඉස්සරහට ගියා. අවසාන පෙට්ටියේ වැදුලා යට වුණා. තුන් හිතකින්වත් හිතන්නේ කර්මය බලවත් වුණාම මොකක්ද කරන්නේ? කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා නේ? මේ ජීවිතේටවත් හිතා ගන්න බැරි දේවල් වෙනවා. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ? හිතා ගන්නවත් බැරි දේවල් කර්මයේ ප්‍රබල වුණාම සිද්ධ වෙන හින්දා ඔය ඕකල්ලාගෙන තමයි මට එක කියවා කියන්නේ. මගෙන් ඇහුවා කවුරු හරි හිතන දේ වෙන්නේ නැද්ද කියලා. මම ඇහුවා ඒ මනුස්සයාගේ ජාතිවත් හිතුවද මගෙන් ඔහොම එකක් අහන්න වෙයි කියලා. කවදාවත් හිතුවේ නැහැ. ඔය ඒවා ඉතින් ඔය විවිධ මිනිස්සු තම තමන්ගේ අවබෝධයේ තරමට කියන්නේ ඇත්තටම කර්මය ප්‍රබල වුණාම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. කර්මය බලවත් වුණාම දැඩි වුණාම මේ අපූර්වට ඉන්න මිනිස්සු ඔය අර නිකම් මේ මරුණද කියලා දෙපාර අහන ගානටනේ එච්චරට ඒ තමයි සංසාරේ කරපු කුසල් අකුසල් වල තරම. මට කතා කරනවා අර මතකද තංගල්ල නගර සභාවේ සේවකයෝ වගේ ට්‍රිප් එකක් ගිහිල්ලා පෙරළුනේ ආපහු වෙනකොට වැල්ලවාය හරිය මං හිතන්නේ ඒ සේවක මහත්තයෙක්ගේ දුවෙක් කියනවා හාමුදුරුවනේ තාත්තා ටිකට කලිනුත් කතා කරලා කිව්වලු කොහෙවත් නවත්තන්නේ කෙලින්ම අපි යනවා ආයේ මගේ ඉන්නේ කියලා. එතකොටත් හිතුවලු දැන් එනවනේ කියලා. කර්මය බලවත් වුණාම කරන්න දෙයක් නැහැ. කවුද දන්නේ පින්නතුනි සංසාරේ මොන වගේ කර්මයන් නැවිලා අපිට හේතු වෙයිද කියලා. හොඳට ඉන්න මිනිස්සු ඔය පාසල් වල පන්සල් වල ජංගම වෛද්‍ය සායන දෙනවනේ. ගස්ගල් වගේ ඉන්නවා. ඕකට අරගෙන ගිහිල්ලා මුත්‍රා එකක් දීපුවාම දොස්තර කියනවා වග්ගඩු දෙකම සවුත් වෙලා 90%ක්ම කියලා. ඕන තරම් වෙලා තියෙනවා එහෙනම්. තුන් හිතකින්වත් හිතලා නෙමෙයි. අහම්බෙන් ගිහිල්ලා සායනයට ලේ එකක් දුන්නාම තව ටිකක් බලන්න වෙයි කියනවා. ඒකේ කෙලවර කැන්සර් එකක් පිළිගාවා. කවුද දන්නේ මොන සංසාරේ කරපු මොන පාපේ නේ අර දැන්. චක්කං වහතෝ පදං ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝද දෙක වගේ. දුක් දිදී අපේ පිටිපස්සෙන් එනවා. ඔය ඒකයි කියන්නේ හැම නැල්ල වගේ ඉන්න පින්දහම් විතරක් කරන්න. මොකක් හරි නොලැබීමක් අභාග්‍යයක් අවාසනාවක් ඔය මොකක් හරි පීඩාවක් විඳිනවා නම් පින්නතුනේ ඒ අපි සංසාරේ කරපු කර්ම දෝෂයකට වෙන්නේ. ඒ අපි සංසාරේ කරපු අකුසලයකට වෙන්නේ. මම යෝජනා කරන්නේ ඒක තවත් නැති කරගන්න ඒක වර්ධනය කරගන්න හදන්න එපා. ඒ අකුසලය නැති කරගන්න බලන්න. නේ දැන් ඔය පොයට එහෙම අපේ ගංගේවල් ඉස්සර නම් හොඳ සිරිත් විරිත් තිබ්බා. මේ වගේ තිබ්බ නේද අර ඉස්සර අත්තමට යනවා කියලා එහෙම. ඕව තියෙනවද දැන් නැහැ මොන අත්තන්ද?
ඔය හොඳ සිරිත් විරිත් පුරුදු අපේ ගංගේවල් වල තිබ්බා. ඉස්සර ඔය පොල්ලතු බඳින්න කුලියට ගන්නවද කවදාවත්? අර දිරච්ච පොල්ලතු කඩනවා දකින්නකොට කට්ටිය එනවනේ. එහෙම හොඳ එකක් තිබ්බා. ඕව දැන් නෑ. මම මේ කත්නෝරුවේ මරණාධාර සමිතියට කරන්නේ මහා ප්‍රබුද්ධ යෝජනාවක්. පුළුවන් තරම් ඔය සමිති සමාගම් එක්කහුව වෙලා හරි කමක් නැහැ. මේ තරුණ පිරිස අපත් වෙන්නේ නැති වෙන්න වැඩක් හදාගන්න. අපේ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේ හැම කෙනාටම හරි ආදරේ. උන්වහන්සේට කිසි ભેදයක් නැහැ. හාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙන්න. උන්වහන්සේට කවුරුත් ගරු කරනවා. මං කියන්නේ අර කත්නෝරුව හවහම නිවන් දකින්න ඕන කියලා. ඒකට ඉතින් ඔය 4 වරිගයක් නිවන් දකින්නවා කිව්වට පුළුවන් තරම් ධාර්මික වෙන්න ඕනේ. පංචශීලයවත් රකින්න පුළුවන් විදිහට මේ ගම්වල තියෙන කුඩු කේඩුකම් නැති වෙන්න මොන හරි වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒවට අපිට පුළුවන් ඕනෑවටත් වැඩි උදව් කරන්න. මේ ගම්වල දූ දරුවෝ එක්කව කරලා මගේ කොහොමත් ඔය පොඩි අදහස් ටිකක් තියෙනවා ළමයි සේරම එක්කව කරලා ඔය පොදුවේ ඉංග්‍රීසි ටිකක් උගන්වන්න. එතකොට ඔය මොන හරි මම ඒවත් පස්සේ සම්බන්ධ වෙන්නම් ගමත් එක්ක. ඉතින් ඔය මරණාධාර සමිතියට එහෙම ටිකක් ඔය මරුණාම කඹරනවට වඩා මේ එන ගාණක් දෙනවා ලක්ෂයක් තෝහක් දෙනවනේ. ඔක ඉල්ල ගන්න තියෙන ජීවත් වෙලා ඉන්නකොට මරුණාම දෙන්න එපා කියන්නේ. උන්ට කාලා ඉන්න පුළුවන්. මරුණාම මිනි ගම්වල ගෙවල් ලොකුණු වෙන්න දෙන්න කොහොමද බලනවා. මේ ගමට සුබ සාධනයක් වෙන වැඩ ගමේ මිනිස්සු ගැන එකිනෙකාට දුක කඳුල අඳුර ගන්න පුළුවන් වැඩසටහන. මේවා මේ බණම කියලා හදන්න පුළුවන් ඒවා නෙමෙයි. වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ ගෙවල් වල පාන්දර 4ට රේඩියෝ එකක් දැම්මත් මොනවාද යන්නේ? බණනේ. රැදහයට ඕෆ් කරනකොට මොනවාද යන්නේ? බණ. එකටම මේ ගම්වල ඊර්ෂ්‍යාව කියන එක නැති වෙන්න ඕනේ. කත්නෝරුව එහෙම නැති වෙති මං කියන්නේ මේ. බොහෝ ගම්වල එහෙමයි. මිනිස්සුන්ගේ හිතවල තියෙන්න ඕනේ කාට හරි හරියනකොට ආශිර්වාද කරන්න සතුටු වෙන්න. මේවා ඉතින් ටික හදාගන්න බලන්න. හරි ගස ගන්න. ගම්මාන පිටින් බුද්ධවත කරන්න පුරුදු වෙන්න ඕනේ. දුදරු අම්මා තාත්තා එක්ක හරි අපූර්වට ඉන්න ඕනේ. ගම පන්සලත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඔය ඉස්සරනේ ඔය කියනෝනේ පින්නතුනේ ඉස්කෝලේ ගුරුවරයාට හරි බයයිනේ නේ. බයිසිකල් එක ගියත් බහැලානේ යන්නේ හරි බයයි. දැන් පැටවුන් එහෙම තියනවද නැහැ? වයස කම්මලා තාත්තලා අයිනට යනවා ස්ලෝ කිරිලි තියව මොකවත් නැහැනේ. අම්මට තාත්තට කතා කරන්න, අයියට අක්කට කතා කරන්න, නැන්දට මාවට කතා කරන්න, වැඩිහිටියොන්ට ගරු කරන්න. ඔය මදාවි ලෙවල් එකේ පොඩියෝ ලොකුත් නෙමෙයි පොඩියෝ එහෙම හැදෙන්න දෙන්න එපා. හොඳට දහම් පාසල් යවන්න.
දානේ හැම අරගෙන යනකොට ළමයි එක්කම යන්න. නෙගෙල්ල බෝමලු අමදලා චෛත්‍ය මලු අමදලා හොඳට පින්දහම් සිද්ධ කරගන්න ජීවිතේ. පින් සිද්ධ වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ ක්‍රීඩාංගණයට එක්කහුණු පින්නත් සියලු දෙනාටම සංසාරේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආත්ම භාවයේ තුලම පින්නතුනි අදිස්ථානශීලී වෙන්න. මේ ආත්ම භාවයේ තුලම මන්නම් කියන්නේ නිවන් දකින්න වැඩේ දැම්ම පටන් ගන්න කියලා. කවදා හරි දකින්නේ එතකොට. ඔය උදේටයි හවසටයි පුරුදු වෙන්න මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. පුරුදු වෙන්න මුළු ලෝකෙටම කරුණාව දක්වන්න. අපිට ඉන්න ජීවත් වෙන්න ඇසුරු කරන්න පුළුවන් සුදුසු පරිසරයේ තේරුම් ගන්න. පෙර කරන ලද පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. ඒ පින් පුණ්‍යවන්ත භාවයේ සකස් කරගන්න. දරුවගේ උපන් දිනේ ඉඳන් තමන්ගේ ජන්ම දිනය දක්වාම ඔය පන්සලකට යන්නනේ. උගමේ ඉන්න වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බත් එකක් දෙන්න, පෙනඩෝල් කාඩ් එකක් දෙන්න. හදන්න පුරුදු වෙන්න අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන දරුවේ. එතකොට තමයි මේ ගම්මාන ලස්සන වෙන්නේ. බැරිද මාසයකට සැරයක් විතර ඔය කොපි පොතක් ගන්නවත් දුප්පත් ළමයෙකුට දෙන්න. එකක් දෙන්න බැරි නම් නම්බුවට කැලලක් වගේ නම් 15ක් විතර දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ. එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පුණ්‍ය කර්මය මගේ සංසාරේ කෙලවර දුක් නැසලා නිවන් දකින්න හේතු වෙන්න කියලා නිතර නිරතුරු නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මං කියන්නේ අර ගෙවල් වල තියෙනව නේද කුරුල්ලොන්ට බොණ්ඩ වතුර හැම දානව නේද? මේ හරි පිං සිත් වෙන වැඩ පින්නතුනේ. ඔය සත්තුන්ට කෑම හැම දෙනේවා. එමයි කියලා ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන ඉන්න පිට බල්ල ඇවිල්ලා කාලා යනවාද කියලා බලන්න. ගෙදර එකාගේ බත් එක පිට එකක් කෑවොත් මොකද කරන්නේ? ගසනවානේ. හම්බ කරගෙන කන්න බැරි හින්දානේ හොයාගෙන කන්නේ. ඔය මේ පැත්තේ ඉතින් වෙනවා නම් අකුසලයකට පාපයකට කියලා මං කියන්නේ මදුරුවෙක්වත් මරන්න එපා කියලා පුළුවන් නම් ඕවා අපි ගෙවන්න එපා. හක්කපටස් එහෙම තියනවද මේ? නැහැ. නැතුවේද? කත්නෝරු එහෙම නැහැ. ඔය වල්ලේසි පාසු පින්කම් නෙමෙයි. ඔය කිරි සප්පේ වාගේ අලිපට ඕවා කාපුහම නේ වගා හානි ඕන තරම් අලාභ ඕන තරම්. සතෙක් අසනීප වුණාම අපේ අම්මලා තාත්තලා තරන්නේ ඔයත් කොච්චර දුක් වෙනවද? දැක්කද අර සිප්පි කුල මෙස් පේන්නේ නැති අලියටනේ ගිනි බෝල ගහලා මිනිස්සු සංසාරේ මොන වල යන්නද පින්නද? මං කියන්නේ අවසාන වශයෙන් දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසනං.
නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. අද ඉඳන් පංචශීලය ආරක්ෂා කරන්න ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් වූ පින්කම සංවිධානය කරපු සත්පුරුෂ පින්වත් සියලු දෙනාටම පින් අයිති වේවා. මේ ගමේ ගොඩ දෙනෙක් මේකට මහන්සි වෙන්න ඇති. ගොඩ දෙනෙක් ඔට්ටු තට්ටු වෙන්න ඇති. හරියට එකතු වෙන්න ඇති. ඒ සියලු දෙනාටම පින් සිද්ධ වේවා. මේ ගම්මානයේ ඉඳලා මිය පරලෝ ගිය සියලුම අපේ සත්පුරුෂ අම්මලාට තාත්තලාට පින් අයිති වේවා. ඔයත් හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. මම හදු වඩපු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට මිය ගිය සෙනෙහබර අයියට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු පින්වත් සියලු දෙනාටම සංසාරේ කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් සිද්ධ වෙන්න එපා. සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා. අකල් මරණයකට සා පිපාසාවකටපත් වෙන්න එපා. පින්කමට සහ සම්බන්ධ වුණු සියලු දෙනාට සසරේ කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් හැදෙන්න එපා සාදු කියලා පතන්. මේ පින්නතුන් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කායික සහනය මානසික සහනය උදා වේවා. අපේ ගෞරවනීය මහා සංඝරත්නයට පින්වත් මෙහෙණින් වහන්සේලාට දීර්ඝායු භාවය ලැබේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.